හරි ළමයි අපි එන්න හදන්නේ ජල විභවය ප්‍රැක්ටිකල් වලට. ප්‍රැක්ටිකල් වලට යන්න කලින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ රූප තුන. හරිද? මම A ගන්නවා, ඒ වගේම B ගන්නවා, ඒ වගේම මම C ගන්නවා. හරිද? භාජන තුනක්. හරිද? මේක ගොඩක් තනුකයි, මේක ගොඩක් සාන්ද්‍රයි. මේක මොකද තනුකයි සාන්ද්‍රය අතරමැද තියෙන ද්‍රාවණයක්. හරිද? තනුකත් නැහැ, සාන්ද්‍රත් නැහැ. ඒක ඒ විදිහට තියෙනවා. හරිද? දැන් මම ළමයි මේකට දානවා පටක තුනක්. හරිද? පටක තුනක්. එයාලගේ ළමයි ජල විභවය සමානයි. එතකොට ජල විභවය සමාන පටක තුනක් මම මේ විදිහට දාලා තියෙන්නේ. හරිද? ඔයාලා කියන්න මට මේ ද්‍රාවණ වලින් ජල විභවය වැඩිම ද්‍රාවණය මොකක්ද කියලා? Aද Bද Cද? ජල විභවය කියන්නේ ළමයි නිදහස් ජල ප්‍රමාණය කියලා මම කියවනේ. එතකොට ළමයි තනුක එකේ තමයි නිදහස් ජල ප්‍රමාණය වැඩි නේද? එහෙනම් මේ ජල විභවය වැඩි ද්‍රාවණය. මේක සාන්ද්‍රයි. ඒ කියන්නේ ද්‍රාව්‍ය ගොඩාක් තියෙනවා. නිදහස් ජලය අඩුයි. එතකොට මේක තමයි මොන ද්‍රාවණයද? ජල විභවය අඩු ද්‍රාවණය. හරිද? එතකොට ළමයි අපි කියනවා මේ විදියට. මෙන්න මේ පටකයට වඩා මේ ද්‍රාවණයේ ජල විභවය වැඩිනේ. ජල විභවය වැඩි ද්‍රාවණ වලට අපි කියනවා උප අபிසාරක ද්‍රාවණ කියලා. හරිද? එතකොට මේ පටකයට වඩා මේ ද්‍රාවණයේ මොකද වෙලා තියෙන්නේ? ජල විභවය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා. ඉතින් ජල විභවය අඩු ද්‍රාවණ වලට අපි කියනවා උපරි අபிසාරක ද්‍රාවණ කියලා. හරි. දැන් මට කියන්න මේ පටකයට මොකද වෙන්නේ? මේ කියන ද්‍රාවණයේ ජල විභවය වැඩි. පටකයේ ජල විභවය අඩුයි. මොකද වෙන්නේ? ජල විභවය වැඩි ද්‍රාවණයේ ඉඳන් පටකයේ ඇතුළට ජලය යනවා. ඇතුළටනේ පටකයේ ඇතුළට ජලය යන නිසා අපි මෙතනදි කියනවා අන්තරාශ්‍රුතිය කියලා. මෙතනදි මොකද වෙන්නේ? මෙතනදි සාන්ද්‍රයි. හරිද? උපරි අபிසාරකයි ජල විභවය ද්‍රාවණයේ අඩුයි. ද්‍රාවණයේ ජල විභවය අඩු නිසා පටකයේ ඉඳන් ද්‍රාවණයට යනවා ජලය. පටකයෙන් එළියට තමයි ජලය ගියේ. ඒකට අපි කියනවා බාහිරාශ්‍රුතිය කියලා. හරිද? සමාභිසාරක කියන්නේ මෙයාගේ ජල විභවයයි මේ ද්‍රාවණයේ ජල විභවයයි සමානයි. ළමයි මෙතනදී මේ විදියට ජලය පටකයට එනවා යනවා. හැබැයි සුද්ධ ජල ගමනක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මේ කියන පටකය මේ විදියටම තියෙනවා. මෙතනදී බාහිරාශ්‍රුතියත් අන්තරාශ්‍රුතියත් වෙනව ළමයි. හැබැයි පටකයට මුකුත් වෙන්නේ නැහැ. සුද්ධ ජල ගමනක් සිද්ධ වෙන්නේ නැහැ. සමාභිසාරක ද්‍රාවණ කියලා අපි ඒවට කියනවා. හරි ළමයි දැන් අපි යන්න හදන්නේ ප්‍රැක්ටිකල් වලට. ඒ මොකද්ද? පටකවල ජල විභවය සෙවීම. මුලින්ම අපිට තියෙන්නේ බර, දිග වෙනස් වීම මගින් පටකයක ජල විභවය සෙවීම කියන එක. හරිද? එතකොට අපි මෙතනදී බලන්නේ සමාභිසාරක ද්‍රාවණය මොකක්ද කියලා. අපි බලමු. 0.1යි 0.5යි දක්වා සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණියක් පිළියෙල කරගන්න. අපි මේ විදියට බීකර 4ක් අරගෙන බීකර 5ක් අරගෙන ඒකට සුක්‍රෝස් ද්‍රාවණ පිළියෙල කරගන්නවා 0.1 ඉඳන් 0.5 දක්වා. මේක 0.1යි, මේක 0.1යි සාන්ද්‍රණය, මේක 0.3යි සාන්ද්‍රණය, මේක 0.4යි, මේක 0.5යි සාන්ද්‍රණය. හරිද? ඊට පස්සේ අපි මොකද කරන්නේ? සම විස්කම්බික අර්ථාපර සිලින්ඩර කිහිපයක් කපා ගන්නවා. හරිද? ඊට පස්සේ ළමයි අපි ඒවයි බර කිරා ගන්නවා. හරිද? ඊට පස්සේ පසුව බර කිරාගත් අර්ථාපර සිලින්ඩර මෙම සුක්‍රෝස් ද්‍රාවණ වල දමා පැය දෙකක් සමතුලිත වීමට ඉඩ හරින්න. ඊට පස්සේ අපි අර බර කිරාගත් අර්ථාපර සිලින්ඩර ටික මොකද කරන්නේ? එක මේ ද්‍රාවණ වල දාලා පැය දෙකක් තියෙන්න අරිනවා. ඒවා පිටතට ගෙන තෙත මාත්තු කර නැවත W2 කිරා ගන්න. ඔය තෙත මාත්තු කරනකොට හයියෙන් තෙත මාත්තු කරන්නේ නැහැ. හරිද? ඇතුළට ගියපු ජලය ටිකක් පයින්න. මොකද කරන්නේ? අපි හිමීට තෙත මාත්තු කර ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ W2 ඒ කියන්නේ මේකේ තිබ්බට පස්සේ එළියට ගත්තට පස්සේ W2 බර බලන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඉන්පසු බරේ වෙනස W2 ඍණ W1 සොයා ගන්න. අපි මොකද කරන්නේ? අවසාන බරෙන් ආරම්භක බර අඩු කරන්න ඕනේ. හරි.
දැන් මොකද කරන්නේ? සුක්‍රෝස් ද්‍රාවණවල මෞලිකතාවය කියන්නේ මොකද්ද? සාන්ද්‍රණය x අක්ෂයටත් බර වෙනස් වීම. ඒ කියන්නේ W2 ඍණ W1 y අක්ෂයටත් ගෙන ප්‍රස්ථාරයක් අඳින්නලු. හරිද? හරි ළමයි. බලන්න දැන් මෙතනදී මොකද්ද වෙන්නේ කියලා. ඔයාලට මං හිතනවා දැන් මං කියපු ඔක්කොම ටික තේරුණා කියලා. හරි. මට කියන්න මෙතනදී W2 ඍණ W1 අගය ධන අගයක් දෙන්නේ ඍණ අගයක් දෙන්නේ තනුක ද්‍රාවණයේ අල කැල ගිල්ලුවට පස්සේ. අල කැල හරිද? එතකොට මොකක්ද දෙන්නේ? ධන අගයක්ද ඍණ අගයක්ද? මොකක්ද ඔයාලා හිතන්නේ? ළමයි මෙහෙමයි. දැන් අල ගෙඩියේ මේ අල කෑල්ලේ මේකට ගිල්ලුවට පස්සේ බර වැඩි වෙනවද අඩු වෙනවද? W2 ගේ. දැන් බලන්න මේක තනුකයි නේද? තනුක එකේ ජල විභවය වැඩි. ජල විභවය වැඩි තැන ඉඳන් ජල විභවය අඩු මේ අර්ථාපර කෑල්ලට වතුර යන්න ඕනේ නේද? එහෙනම් ළමයි වතුර තියෙන ලොකු අර්ථාපර කෑල්ලක් තමයි අන්තිමට අපිට හම්බ වෙන්නේ. ඒ කියන්නේ W2 වැඩි නේද? අවසාන බරෙන් ආරම්භක බර අඩු කරාට පස්සේ ලොකු ධනාගයක් තමයි මේ තනුක ද්‍රාවණයෙන් අපිට හම්බ වෙන්නේ. මේකට යන්න. මේක ළමයි ඊට වඩා මොකද වෙන්නේ? තනුක ගතිය අඩුයි. හරිද? එතකොට ළමයි මේකෙදි හම්බ වෙන්නේ ඊට වඩා ධනාගය අඩු එකක්. මේකේ ඊටත් වඩා තනුක ගතිය අඩුයි. ඒකේ ධනාගයක්. අපි හිතමුකෝ මේක සාන්ද්‍රයි ටිකක් කියලා. එතකොට මොකද කියන්නකෝ එන්නේ? සාන්ද්‍රයි නම් ළමයි මේ ද්‍රාවණයේ ජල විභවය මොකද වෙන්නේ? අඩු වෙනවා. ජල විභවය අඩු වෙනවා කියලා කියන්නේ අර්ථාපර කෑල්ලේ ඉඳන් එළියට වතුර යනවා. එතකොට එයාගේ බර අඩු වෙනවා. අවසාන බර අඩු වෙනවා. W2 ගෙන් W1 අඩු කරාම එන්නේ ඍණාගයක්. හරිද? බරේ වෙනස ඍණයි. ඊට පස්සේ සාන්ද්‍රමයකේ බලන්නකෝ. උපරි අபிසාරක. අපි කියනවා ජල විභවය කියන එක අඩුයි නම් සාන්ද්‍රයි. උපරි අபிසාරක ද්‍රාවණයේ අර්ථාපර කෑල්ල ගිල්ලුවට පස්සේ අර්ථාපර කෑල්ලේ ජල විභවය අඩු නිසා ජල විභවය අඩුයි. මේකේ ජල විභවය වැඩි අර්ථාපර කෑල්ලේ ද්‍රාවණයේ ජල විභවය අඩුයි. ඒක නිසා අර්ථාපර කෑල්ලේ ඉඳන් මේ ද්‍රාවණයට වතුර යනවා. අර්ථාපර කෑල්ල විස්කිරින්නක් වගේ වෙනවා නේද? එතකොට මොකද වෙන්නේ? යාගේ බර අඩුයි. එතකොට අවසාන බර අඩුයි ආරම්භක බර වැඩි. එතකොට ගොඩාක් ඍණාගයක් තමයි එන්නේ. සාමාන්‍ය ඍණාගයක් කරද ගොඩාක් බර වැඩි වෙන්නේ නැහනේ. ඍණාගයක් හම්බ වෙනවා. හරිද? බර අඩු වෙන්නේ නැහනේ. එතකොට මෙතන ඍණාගයක් තමයි එන්නේ. දැන් අපිට ළමයි ප්‍රස්ථාරයක් අඳින්න තියෙනවා. මොකද්ද අපි x අක්ෂයට ගන්නෙ? මොකද්ද අපි y අක්ෂයට ගන්න ඕනේ? හරි බලන්න. මෙම ප්‍රස්ථාරයේ x අක්ෂයට මොකද්ද ගන්න? ද්‍රාවණමන මෞලිකතාවය. මං කිව්වා 0.1 සාන්ද්‍රණයෙන් එකක් ගන්න, 0.2 සාන්ද්‍රණයෙන් සුක්‍රෝස්, 0.3, 0.4, 0.5. මේ පැත්තට දාන ද්‍රාවණවල මෞලිකතාවය. හරිද? ඊළඟට ඒ පැත්තට ඒක දැම්මා. y අක්ෂයට බර වෙනස් වීම ගෙන ප්‍රස්ථාරය අඳින. මෙතන අපි අඳින්නේ බර වෙනස් වීමේ ප්‍රතිශතය. හරිද? බර වෙනස් වීම තමයි. ඉතින් බර වෙනස් වීමේ ප්‍රතිශතය හොයන්නේ කොහොමද? මෙයාගේ W2 ඍණ W1 බෙදීම W1 වැඩි කරන්න 100ට 100. මෙයාගෙත් එහෙමයි. මෙයාගේ. ඒක තමයි අපි මේ y අක්ෂයට ගන්නෙ. හරිද? දැන් මට කියන්න ඒ ද්‍රාවණයේ මොකද වෙන්නේ? බර වෙනස් වීම ධනාගය වැඩි. ඒගේ මේ ධනාගය වැඩි. B ගේ ඊට වඩා ධනාගය අඩු වෙලා තියෙනවා. C ගේ මොකද වෙලා තියෙන්නේ? ධනාගය පොඩ්ඩයි. ඊට පස්සේ D ගේ මොකද වෙලා තියෙන්නේ? ඍණාගයක් වෙලා තියෙනවා. E ගේ මොකද වෙලා තියෙන්නේ? ගොඩාක් ඍණ වෙලා තියෙනවා. අපි දැන් ළමයි මේ විදියට මේ ප්‍රස්ථාරය යා කරන්න ඕනේ. හරිද? මම මේ ප්‍රස්ථාරය යා කරා. දැන් මට කියන්න බලන්න සමාභිසාරක ද්‍රාවණය මොකද්ද කියලා. සමාභිසාරක ද්‍රාවණයක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? බලන්න මෙම ප්‍රස්ථාරයේ x අක්ෂය කැපෙන ලක්ෂයේදී බර වෙනසක් සිදු නොවේ. බලන්න මේ බර මේ හැම එකෙම වෙනස් වෙලා. මෙතනදී බර බිඳුවයිනේ ළමයි. බරේ වෙනසක් නැහැ. මේ මෙතනදී බරේ වෙනසක් වෙලා නැහැ. ඒ කියන්නේ ද්‍රාවණයෙන් අල කෑල්ලට ජලය ඇවිල්ලා නැහැ. අල කෑල්ලෙන් ද්‍රාවණයට ජලය ගිහිල්ලා නැහැ. එහෙනම් ඒක සමාභිසාරක ද්‍රාවණය වෙන්න ඕනේ. මෙතන තමයි සමාභිසාරක ද්‍රාවණය තියෙන්නේ. හරි. අපි ඒකේ අගය හොයාගන්නේ කොහොමද? ඉතින් ආසන්න වශයෙන් අපිට හරියටම එන්නේ නැහැ නේ. ඒක නිසා අපි මේ ලක්ෂ්‍ය ගන්නවා. හරිද? මේකේ අගය හොයන්න ළමයි මෙන්න මෙතන තියෙන එකේ අපි බලමු. අපිට ළමයි
මේ විදියට ජල විභවය නෙමෙයි දීලා තියෙන්නේ. හරිද? ඒ සාන්ද්‍රණයන්ට අදාළ ජල විභව මේ යටින් දීලා තියෙනවා. හරිද? අපිට කෙලින්ම ජල විභවය නෙමෙයි මේ දීලා තියෙන සාන්ද්‍රණ. ඒ සාන්ද්‍රණයන්ට අදාළ ජල විභව යටින් දීලා තියෙනවා. මට පේනවා මේ ප්‍රස්ථාරේ කැපිලා ගිහිල්ලා තියෙන්නේ 0.35න් වගේ. මෙතන. එතකොට අපි කොහොමද ඒක හොයාගන්නේ? අපිට මෙතන 0.35 ද 3.4 වගේ නේද? 3.4න් වගේ තමයි කැපිලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඒ අගය හොයාගන්න පුළුවන් නේ 0.35යි කියන්නේ කීයද අගය? ඍණ 970යි. හරිද? එයාගේ ජල විභවය ඍණ 970යි. ඊට පස්සේ 0.3යි බිඳුවයි කියන්නේ කීයද? බලන්න මේකෙන්. ඍණ 860යි. හරිද? මෙතන ඉඳන් මෙතෙන්ට කීයක් තියනවද? 1යි 2යි 3යි 4යි 5යි. 5යිනේ. මේක ළමයි 5න් බෙදලා ඊට පස්සේ මොකක්ද දන්නවද කරන්නේ? ඒන උත්තරෙන් මේකෙන් අඩු කරන්න. එතකොට අපිට එනවා 0.34 අගය කීයද කියලා. හරිද? තේරුණා නේද කරන්න හැටි? හරි. එතකොට ළමයි සමාභිසාරක ද්‍රාවණය අපිට හම්බ වෙනවා. හරිද? එතකොට මේ තියෙන්නේ බර නැත්තම් දිග. ඔයාලට රිසෝස් එකේ තියෙන දිග. ඉතින් දිග වෙනස් වීමත් මේ විදියට ගන්න පුළුවන් නේ. වෙනස් වීම මගින් පටකයක ජල විභවය සෙවීම කියන එක. මෙන්න මෙතනදී තමයි ළමයි ජල විභවය බිඳුවක් වෙන්නේ. මේ කැපෙන තැනේදී බරේ වෙනසක් වෙලා නැහැනේ. නේද? එතකොට ජල විභවය නෙමෙයි බරෙහි වෙනස බිඳුවක් වෙන්නේ. බරෙහි වෙනස බිඳුවයි කියලා කියන ළමයි සම්පූර්ණ ජලය හුවමාරු වෙලා එතනදී නැහැ. හරිද? හරි. ඊට පස්සේ අපි ළමයි ඒ වගේම මාතෘකාවක් ගැන කතා කරනවා පටක ආතති ක්‍රමය මගින් ජල විභවය සෙවීම කියලා. මේකත් අර වගේමයි හැබැයි වෙනස්. හරිද? මොකක්ද අපි කරන්න ඕන? අපි මේ ක්‍රමයේදී භාවිතා කරන්නේ හබරල. අපි ඒකට කියනවා ඇලොකේෂියා කියලා. හොග්ගහල කොලොකේෂියා වල පත්‍ර වුන්තයන්. හරිද? ඒ කියන්නේ මේ තියෙන ළමයි පත්‍රය ඒකට සම්බන්ධ වෙලා තියෙන මෙහෙම පත්‍ර වුන්තය තමයි අපි පාවිච්චි කරන්නේ. හබරල නැත්තම් ගහලවල පත්‍ර වුන්තයේ 6 සෙන්ටිමීටර් පමණ දිග කැබලි කපාගෙන ඒවා 4ට පළනු ලැබේ. අපි මොකද කරන්නේ? මේ විදිහට පත්‍ර වුන්තයෙන් 6 සෙන්ටිමීටර් කෑලි කපා ගන්නවා. එහෙම කෑලි කැපුවම මෙන්න මේ වගේ තමයි එන්නේ. වැරදිට හිතන්න එපා. මේ වගේ තමයි එන්නේ. හරිද? ඊට පස්සේ ළමයි අපි මේකත් අරගෙන මොකද කරන්නේ? 4ට පලා ගන්නවා. මේ විට ධාරය සහිත කැබලි වල හැඩය වෙනස් නිසා ඒවා ඉවත් කර අනික් කැබලි ගන්න ලැබේ. මේ කෑලි ගන්නෙ නෑ. ඒවා වෙනස්නේ. මේ දෙක විතරයි අපි පාවිච්චි කරන්නේ. මේක අහලත් තිබ්බ පේපර් එක. මේ කෑලි දෙක ගන්න අපි මේ දෙක විතරයි පාවිච්චි කරන්නේ. A B කියන කොටස් දෙක. C D ගන්නෙ නෑ. ඒවයින් බලන්න බෑ. හරිද? එම කැබලි පහත සඳහන් පරිදි වක්‍ර වූ ස්වභාවයකින් පිහිටන මෘදුස්තර සෛලවල ශුන්‍යතාවය නිසා අපි චර්මය අවතල වන පරිදි එම කැබලි වක්‍ර වේ. හරි. ළමයි මෙන්න මේ විදියට තමයි මෙයාව කැපුවට පස්සේ අපිට පේන්නේ. හරිද? එතකොට ළමයි මෙයාගේ මෙහෙම අපිචර්මයක් තියෙනවා අවතල වෙන විදියට. ඒ වගේම මෙයාගේ මෘදුස්තර සෛල තියෙනවා. ඒ මෘදුස්තර සෛලවලත් කිසියම් ශුන්‍යතාවයක් තියෙනවා ළමයි. හරිද? හරි. ඊළඟට එවැනි කැබලි 6ක්ගෙන ඒවායේ හැඩය පොළයක සටහන් කරගනි. ඒවායේ වක්‍රතා කෝණයන් වන θ1 මැනගනු ලැබේ. මොකද කරන්නේ? අපි මේ වගේ කෑලි ළමයි 6ක් ගන්නවා. හරිද? ඒ වගේ කෑලි 6ක් අරගෙන ඒවයි හැඩය අපි කොළයක ඇඳ ගන්නවා. හරිද? ඊට පස්සේ අපි ඒවයි වක්‍රතා කෝණ මැනගන්නවා. ඒ කියන්නේ මේ කෑලි අරගෙන කොහොමද අපි වක්‍රතා කෝණය මනින්නේ? මේක අපි කොළයක ඇඳලා මෙතන ඉඳන් මෙතෙන්ට යා කරලා මෙහෙම මෙයාගේ කෝණය කීයද කියලා මැනගන්න. ඒක ආරම්භක කෝණය විදියට අපි ගන්නවා. හරිද? ඉන්පසු මෙම කැබලි පෙට්‍රි දීසි වල පිළියෙල කරගත් 0.1යි සිට 0.5 සුක්‍රෝස් ද්‍රාවණ වල ගිල්වනු ලැබේ. සාන්ද්‍රණය මේ පරාසයේ තියෙන සුක්‍රෝස් ද්‍රාවණ ටිකක් හදාගෙන අපි මෙයාලව ගිල්ලන්න ඕනේ. හරිද? දැන් අරක නම් පැය දෙකක් තිබ්බනේ දාලා කෑලි ටික. හැබැයි මේක මිනිත්තු 30යි. දැන් ළමයි මේක මේ ශුණයිනේ. ශුණතාවයකින් යුක්තයිනේ. පැය දෙකක් තිබ්බොත් මේක දිය වෙලා යයි. හරිද? එතකොට බලන්න ඉන්පසු මෙම කැබලි මිනිත්තු 30කට පසුව එම කැබලි පිටතටගෙන තෙත මාත්තු කර නැවතත් හැඩය ඇඳගෙන ලැබේ. දැන් සුක්‍රෝස් ද්‍රාවණයේ දාලා ඉවර වුණාට පස්සේ හැඩය අපි ඇඳ ගන්නවා. මේ කියන හබරද මොන වගේද කෑලි වල. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? හරි.
ඉන්පසු නැවතත් වක්‍රතා කෝණය වන θ2 මැනගනි. අපි මෙතනදී ළමයි දිග බරණනේ මයින්නේ. මෙයාගේ වක්‍රතා කෝණය කියන එක θ2. ඉන්පසු එක් එක් තීරුව සඳහා වක්‍රතා කෝණයෙහි වෙනසෙහි ප්‍රතිශතය හොයාගනි. ඒ කියන්නේ මුල් වක්‍රතා කෝණය ළමයි θ1. පසු වක්‍රතා කෝණය θ2 නම් වක්‍රතා කෝණවල වෙනස මොකද්ද? θ2 ඍණ θ1 කීයද කියලා අපි හොයාගන්න ඕනේ. හරිද? හරි. ඊට පස්සේ ළමයි වක්‍රතා කෝණය වෙනස් වීම y අක්ෂයකටද මෞලිකතාවය ඒ කියන්නේ සාන්ද්‍රණය x අක්ෂයටදගෙන ප්‍රස්ථාරයක් හඳුනු ලැබේ. හරි. ඒක අපි අරකටත් කරානේ. ප්‍රස්ථාරය මගින් x අක්ෂය කැපෙන ස්ථානය සොයාගනු ලබයි. එම ස්ථානයේදී වක්‍රතා කෝණය වෙනස් වී නැත. එනම් එය පටකයට සමාභිසාරක වන ද්‍රාවණයයි. ඒ කියන්නේ පටකයේ ද්‍රාවණයේ ජල විභවය සමානයි. ඒක නිසානේ ඒ පටකයට වෙනසක් වුණේ නැත්තේ. ජලය ඇවිල්ලත් නැහැ, ජලය ගිහිල්ලත් නැහැ. එම ද්‍රාවණයේ මෞලිකතාවය දන්නා නිසා එම ද්‍රාවණයේ ජල විභවය සොයාගත හැකිය. හරිද? එය පටකයේ ජල විභවයට සමාන වේ. ඒ ද්‍රාවණයේ මෞලිකතාවය අපි දන්නවා. එහෙනම් අපිට ඒ ද්‍රාවණයේ ජල විභවයක් මොකද්ද කරන්න පුළුවන්? මේකෙන් හොයාගන්න පුළුවන් නේද? එය පටකයේ ජල විභවයට සමාන වෙනවා. දැන් අපි යන්නේ සමාභිසාරක මේ පටකයේ මේ ද්‍රාවණයේ ජල විභවය හොයන්නයි. හරිද? දැන් මම මේ පැත්තෙන් ගත්ත ළමයි මේ විදියට ග්ලූකෝස්. හරිද? මේ විදියට බීකර වලට දාගත්තා. ඊට පස්සේ අර හබරලේ ඒ වෘන්ත කෑලින් මම මේකට දාගත්තා. මේක 0.1යි මවුල, මේක 0.2යි මවුල, 0.3යි මවුල, 0.4යි මවුල, 0.5යි මවුල. දැන් මට හොඳ ළමයි වගේ කල්පනා කරලා උත්තර දෙන්න ඕනේ. හරිද? දැන් බලන්න මේ තියෙන්නේ හබරල වෘන්ත කෑල්ල. හරිද? හරි. එතකොට ළමයි මේ හබරල වෘන්ත කෑල්ල මම දානවා මොන ද්‍රාවණයකටද? ජල විභවය වැඩි තනුක ද්‍රාවණයකට. ඒ කියන්නේ උප අභිසාරක ද්‍රාවණයකට. ඒකේ ජල විභවය වැඩි ළමයි. හරිද? දැන් මොකද්ද වෙන්නේ? ජල විභවය වැඩි කියලා කියන්නේ ජල විභවය වැඩි තැන ඉඳන් ජල විභවය අඩු තැනට, ඒ කියන්නේ පටකයට ජලය යනවා. එතකොට ළමයි පටකය තිබ්බේ මෙහෙම කියලා හිතන්නකෝ. මෙයා ඉන්නෙත් මෙහෙම. මෙයා ශුන්‍යතාවයේත් ඉන්නේ මෙහෙම. දැන් මොකද වෙන්නේ? පටකයට ජලය ගියාම මෙයාගේ වක්‍රතාවය කියන එක මෙහෙම වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ මෙයාගේ වක්‍රතාවය වැඩි වෙනකොට බලන්න මෙහෙම තියෙද්දිද කෝණය වැඩි, මෙහෙම තියෙද්දිද කෝණය වැඩි. මෙහෙම තියෙද්දි කෝණය වැඩිනේ. මෙහෙම තියෙද්දි කෝණය අඩුයි. මොකද වෙන්නේ? මෙයාගේ වක්‍රතාවය වැඩි වෙනකොට වක්‍රතා කෝණය අඩු වෙනවා. අන්තරාශ්‍රිතයෙන් තමයි ජලය යන්නේ. කියන්නේ ජල විභවය වැඩි තැන ඉඳන් ජල විභවය අඩු තැනට, අඩු පටකයට නේ එතනට ජලය ගියා. ඊට පස්සේ ළමයි මම මේක දානවා උපරි අභිසාරක ද්‍රාවණයට. ඒ කියන්නේ සාන්ද්‍ර ද්‍රාවණයට දානවා. ජල විභවය අඩු එකට දානවා. එතකොට මොකද වෙන්නේ? ජල විභවය අඩු ද්‍රාවණයට මේ කියන පටකයෙන් ජලය යනවා. එතකොට මොකද වෙන්නේ? පටකය මෙන්න මේ විදියට යාගේ වක්‍රතාවය කියන එක අඩු කර ගන්නවා. හැබැයි වක්‍රතා කෝණය කියන එක මොකද වෙන්නේ? වැඩි වෙනවා. මෙතනින් බාහිරාශ්‍රිතයෙන් තමයි ජලය ඉවත් වෙන්නේ. ඒ කියන්නේ පටකයේ ජලය ඉවත් වෙනවා. හරි. ළමයි අපිට මේ කියම පරීක්ෂණ දෙකේම නිර්වද්‍යතාවය තහවුරු කරගන්න ක්‍රමයක් තියෙනවා. හරිද? අපි බලමු ඒ ක්‍රමය මොකක්ද කියලා. සෑම මෞලිකතාවයකටම අදාළ ද්‍රාවණ දෙකක් බැගින් තනා ගන්න පුළුවන්. ඒ කියන්නේ 0.1 ද්‍රාවණ දෙකයි, 0.2 ද්‍රාවණ දෙකයි, 0.3 ද්‍රාවණ දෙකයි, 0.4 ද්‍රාවණ දෙකයි, 0.5 ද්‍රාවණ දෙකයි විදියට. එහෙම හදාගෙන එක් මෞලිකතාවයකට අදාළ බරෙහි වෙනසෙහි මධ්‍යන්‍ය අගයෙහි ප්‍රතිශතය ලබා ගැනීමෙන් දෝෂය අවම කරගත හැකිය. ඒ කියන්නේ මේ වගේ දෙකක් කරන් ඒ දෙන්නගේ බරේ වෙනසට අදාළ මධ්‍යන්‍යගේ ප්‍රතිශතය ලබා ගන්නවා. එතකොට කොහොමද ෂුවර්නේ ළමයි? ඒ විදියට අපිට දෝෂය වෙනස් කරගන්න පුළුවන්. දැන් බලන්න මේ ලැබෙන කෝණයේ අගය ධන ඍණ වෙන්නේ කොහොමද කියලා. හරිද? එතකොට ළමයි මේකේ සාන්ද්‍රණය 0.1යි. උප අභිසාරක ඒ කියන්නේ තනුකයි. හරිද? අපි මෙතනදිම ඉන්නේ හොඳට මතක තියාගන්න වක්‍රතාවය නෙමෙයි වක්‍රතා කෝණය. හරිද? එතකොට ළමයි මේ තනුක ද්‍රාවණයක්නේ ජල විභවය වැඩි. ජල විභවය වැඩි ද්‍රාවණයේ ඉඳන් ජල විභවය අඩු පටකයට ජලය යනවා. එහෙම ගියාට පස්සේ මෙයාගේ වක්‍රතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා.
වක්‍රතා කෝණය මොකද වෙන්නේ? අඩු වෙනවා. වක්‍රතා කෝණය අඩු වෙනවා. තිබ්බට වඩා අඩු වෙනවා කියන්නේ ළමයි. අවසාන වක්‍රතා කෝණයට වඩා ආරම්භක වක්‍රතා කෝණය වැඩි නිසා අවසානට වන උත්තරේ ඍණයි. ඉතින් දශම දෙකත් මම කිව්වනේ තනක විදියට සලකන්න කියලා. එතකොට එයාට එන්නේ මෙයාට වඩා ඍණාගයක්. හරිද? මේවා සාන්ද්‍රය ළමයි. ඒ කියන්නේ මෙයාගේ ජල විභවය අඩුයි, මෙයාගේ ජල විභවය වැඩි. මෙහි ඉඳන් මෙහෙට ජලය ගියාට පස්සේ මෙයාගේ කෝණය මොකද වෙන්නේ? ටිකක් වැඩි වෙනවා. එතකොට අවසාන කෝණය ළමයි ආරම්භක කෝණයට වඩා වැඩි. එතකොට ඒකින් ඒක අඩු කරාට පස්සේ ධන උත්තරයක්. මේක ගොඩාක් වැඩිනේ. එතකොට ධනාගය එන්න වැඩි වෙනවා. දැන් අපි ප්‍රස්ථාරය අඳිමු. අරකේ අනිත් පැත්ත නේද එන්නේ. බලන්න. දශම 1 දී ළමයි සාන්ද්‍රණය බලන්න ඒ කෝණ වක්‍රතා වෙනසෙහි ප්‍රතිශතය කෝණ වෙනසෙහි ප්‍රතිශතය ගොඩාක් ඍණයි. දශම 2 දී ටිකක් ඍණයි. දශම 3 දී ධනයි. දශම 4 දී ධනයි. දශම 5 දී ධනයි. හරිද? මේ විදියට තමයි අපිට ප්‍රස්ථාරය හම්බුනේ. කොහොමද වක්‍රතා කෝණ වෙනසෙහි ප්‍රතිශතය හොයන්නේ? θ2 ඍණ θ1 බෙදීම θ1 වාරයක් 100%ෙන් ගුණ කරන්න ඕනේ ප්‍රතිශතය හොයන්න. හරි. එතකොට අපිට පේනවා ප්‍රස්ථාරය සාමාන්‍යයෙන් කැපිලා තියෙන්නේ 2 ගානකදී කියලා. හරිද? 0.2 9කදී වගේ. එතකොට ඔයාලට පුළුවන් ළමයි මම අර කිව්ව විදියට මෙයාගේ අපිට දීලා තිබ්බ 0.3යි බිඳුව සාන්ද්‍රණයට අදාළ ජල විභවය ඍණ 860යි. 0.25ට අදාළ ජල විභවය ඍණ 680 ගාණක් 680යි. එතකොට මේ දෙන්න අතර පරතරය හොයලා හරිද? ඒක මේ සංඛ්‍යා ගාණයෙන් බෙදලා ඔයාට පුළුවන් උත්තරයක් ගන්න. එයාගෙන් ඒ උත්තරේ 860න් අඩු කරාට පස්සේ ආට එනවා 0.29 ජල විභවය කීයද කියලා. එතකොට අපිට හොයන්න පුළුවන් ඒ ජල විභවය තමයි මේ පටකයේ ජල විභවයත් කියලා. ඒ කියන්නේ 0.3යි කියලා කියන්නේ C සමාභිසාරක ද්‍රාවණයේ විදියට අපිට ගන්න මෙතනදී හැකියාව තියෙනවා. ඔය විදියට තමයි ළමයි අපි සමාභිසාරක ද්‍රාවණ තෝරගන්නේ. හරිද? එතකොට මේ මෙන්න මෙතන තමයි සමාභිසාරක ද්‍රාවණයේ අගය තියෙන්නේ. හරිද? හරි. ජල විභවයේ ප්‍රැක්ටිකල් ටික මෙතනින් ඉවර වෙනවා.